මවගේ ගර්භයේ ඉන්නකොටත් අමනුෂ්‍යන්ට බලපෑම් කරන්න පුළුවන්ද? කම්මං සත්‍ති විභජති අදිදං හීනප්පනීතතායාති. ඒක තමයි ඇත්ත. ඒ දරුවා මේ ලෝකෙට දරුවෙක් හැටියට බිහි වෙන්නේ නැහැ. හවස 6 ඉඳලා ගොම්මන් වගේ වෙලා වෙනකන් සමහර දරුවා දැන්නේ රෑ 12 අතර. සිංහල මීඩියම් ඉගෙන ගන්න මේ ළමයා මේ ඉංග්‍රීසි භාෂාවෙන් බොහොම චතුර ලෙස කතා කරන්න ගත්තා. මුලින් පිරිනුලත් එක්කම හෙල්ලෙන්න ගත්තා. අන්තිමේදී කෑ ගහගෙන දඟලන්න පටන් ගත්තා. දන්න ගහලා වැඳ කකුල් දෙක අල්ලලා. මං නෑ කියලා උත්තර දෙන්නේ යකා. මේ කිසිම හේතුවක් නැතුව පටපට ගා නියපුතු කන්න පටන් ගත්තා. ඒක දිව්‍ය ඖෂධයක්, ජීවිත ආරක්ෂාවක් කියලා කියන්න කැමතියි. වෙළඳ දැන්වීමක්ද? අලුත් වැඩසටහනක්ද? කොහේ ගියත් හරියන තැනක් හම්බ වුණේ නැද්ද? නැත්නම් තැනක් හොයනවද? ඔබේ කතාව ලක්ෂ ගණන් පිරිසකට නරඹන්න දෙන්න. ඔබේ අදහසට හඬක් දෙන්න අපට පුළුවන්. ඔයාගේ හඬ අපේ වේදිකාවේ. දැන්ම අපට කතා කරන්න. 0.72 TV සිහනද. අයිබෝවන් TV සිහනද YouTube නාලිකාවට සුපුරුදු ලෙන්ගතු කමින් අද දවසේ වැඩසටහනක් ඔබව අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මෙච්චර කාලයක් අපිත් එක්ක හැමදාම වැඩසටහනේ ආරම්භයේ සිට අවසානයේ දක්වා බලන ඔබ මේ වැඩසටහන අවසානයේදී තිබෙන ඔබේ අදහස් යෝජනා චෝදනා නම් ඊටම සීමා සහිත වෙන්නේ. ඒ වගේම තවත් ඔබට තියෙන ප්‍රශ්න පිළිබඳව කමෙන්ට් කරගෙන යනවා. ඒ වගේම තවත් මේ දේවල් වැඩි ප්‍රශ්න අහනවා නම් අපිට පුළුවන් ඔබට අවශ්‍ය ඔබට තියෙන ගැටලු පිළිබඳව ඒ අදාළ විශේෂීෂ්ඨට අදාළ ප්‍රාමාණික විද්වතුන් හමු වෙලා ඒ සාකච්ඡාවන් වලට අපි සහභාගී වෙලා ඔබට ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීමේ හැකියාව තියෙනවා කියන කාරණාව මතක් කරගන්න ඕන. අද දවසේ අපි කතා කරන මාතෘකාව දුරාතීතයේ සිට අදටත් හැබැයි අද සිට තව කොච්චර කාලයකටද මේක ප්‍රහේලිකාවක් විදිහට තිබේවිද කියලා මට හිතන්න බෑ. ඒකට හේතුව සමාජයේ බොහෝ අය දරන මත විදිහට. අපි ගත්තොත් එහෙම මිනිසයාට සාමාන්‍ය ජීවිතයේදී අත්විඳින්නට ලැබෙන්නේ නැති, ඇහැට පේන්නේ නැති, අතට අල්ලන්න බැරි, භෞතිකව දැන කියා ගන්න බැරි දේවල් අදෘශ්‍යමානයි කියලා කියනවා. හැබැයි ඒ ඇහැට නොපෙනෙන දේවල් ඇත්තටම තියෙනවද? කිසියම් බලවේගයන් තියෙනවද? ඒ වගේ බලවේගයන් මිනිසුන්ගේ ජීවිත වලට බලපෑම් එල්ල කරන්න පුළුවන්ද? මේ වගේ කතා බහ දුරාතීතයේ සිට අදටත් පවතිනවා. අද ඉඳන් හෙටටත් තව අනාගතයටත් පවතිවි කියලා මම හිතනවා. හැබැයි මම කොහොම හිතුවත් මේ පිළිබඳව විශේෂ ප්‍රාමාණික විද්වත් භාවයක් තිබෙන යතිරණ වහන්සේ නමක් තමයි අද දවසේ වැඩසටහනට සම්ප්‍රදායකත්වය ලබා දෙන්නේ. මාළඹේ අරංගල ශ්‍රී ශෛලරාමාධිපති බෞද්ධ දර්ශනයේ සංස්කෘත සහ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන් වහන්සේ වැඩම සිටිනවා අද දවසේ සාකච්ඡාවට. මේ අදෘශ්‍යමාන බලපෑම් ලෝකයේ තුල තිබෙනවාද? මිනිසුන්ට සිද්ධ වෙන බලපෑම් මොන වගේද? අපි ගත්තොත් පුංචිම දරුවාගේ සිට මේ වගේ බලපෑමක් ආවොත් එහෙනම් අපි කොහොමද හඳුනාගන්නේ? මේ වල මොනවද විසඳුම් හොයාගන්නේ? ධර්මානුකූලව පැහැදිලි කරගන්නයි අද ඔබ වහන්සේ බැහැදකින් ආවේ. අවසල අපේ හැමදෙරෝනේ. තෙරුවන් සරණයි. අපි හැමතුමනේ අමනුෂ්‍ය බලපෑම් නැත්නම් අපිට පේන්නේ නැති අදෘශ්‍යමාන බලපෑමක් කෙනෙකුට ජීවිතේ එන්න පටන් ගන්න කාල සීමාවක් තියෙන්න පුළුවන්ද? ඒ කෙනෙක් කලලයක් විදිහට මවකගේ කුස පිළිසිඳගත්තු මොහොතේ වෙන අදෘශ්‍යමාන බලපෑමක් ඒ කෙනාට වෙන්න පුළුවන්ද? ලොව බිහි වුණු කාලේ වෙන්න පුළුවන්ද? නැත්නම් අවුරුදු 4-5 දනගාන කාලේ පාසල් යන කාලේ තරුණ වයසේදී ඉන් එහාට වැඩි හිටි වයසේදී කාල සීමාවක් තියෙනවද මනුෂ්‍යයාට අමනුෂ්‍ය බලපෑමක් වෙන්න? සවන් දෙන සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සුරේෂ් මහත්තයා නගන ප්‍රශ්නයත් එක්ක කාල සීමාවක් තිබෙනවාද අදෘශ්‍යමාන බලශක්ති බලපෑම් කරන? ඇත්තෙම කෙටියෙන්ම කිව්වොත් මුලින්ම කාල සීමාවක් නැත. ඔබතුමා හොඳ කාරණයක් මතු කළා, කතා කරන්න හිටියෙත් නැහැ. මේ මවගේ ගර්භයේ ඉන්නකොටත් අමනුෂ්‍යන්ට බලපෑම් කරන්න පුළුවන්ද? මගේ අත්දැකීම් රාශියක් තියෙනවා. දරුවෝ නෑ කිය සිංගප්පූරු යනවා, ඉන්දියාවේ යනවා, තැම්පත් කිරීම කරනවා, ලක්ෂ ගණන් වියදම් කරලා
සමහර අය ලක්ෂ 60 75 වියදම් කරලා. ප්‍රතිඵල සාර්ථක වෙන්නේ. වෛද්‍ය විද්‍යාව දියුණු, නවීන විද්‍යාව දියුණු. ඇත්ත. නවීන විද්‍යා උපකරණ ආම්පන්න පර්යේෂණ වලට හසු නොවන විෂයක් තමයි අදෘශ්‍යමාන ලෝකය කියලා කියන්නේ. බුදු ඇස දැක්කා. මනුස්ස නොවන අමනුෂ්‍ය ලෝකයට ගිය යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ විවිධ සත්ව වර්ග දුක් විඳිනවා. බුදු ඇස දැක්කා. පව් කළාම එහෙමයි. හොඳ කළොත් හොඳ, නරක කළොත් නරක. කම්මං සත්‍ති විභජති යදිදං හීනප්පනීතතායාති. දුර්වල ආත්ම භවයන්ට යන්නේ පිට පවනුවයි. පිනෙන් කොහොමත් යන්නේ පව තමයි. පින නිසා අපිව මනුස්ස ජීවිත, දේව ජීවිත, බ්‍රහ්ම ජීවිත උත්තුංග තලයට උසස් කරලා ඔසවල තබනවා. ඒක තමයි ඇත්ත. හැබැයි අර කියපු මේ ගර්භයේ ඉන්නකොටම අම්මා කෙනෙක් කුසක් දරනකොටම අම්මට හරි දරුවට හරි බලපෑමක් ආවොත් ගොඩක් වෙලාවට අපේ අත්දැකීම ඒ දරුවා මේ ලෝකෙට දරුවෙක් හැටියට බිහි වෙන්නේ නැහැ. දස මස් යනකම් අර ගර්භයේ ඉන්නේ නැහැ. එක්කෝ ගබ්සා වෙනවා. එහෙම නැත්නම් ඒ දරුවා කුසේදීම මරණයටපත් වෙනවා. මොකක් හරි විපත්තියක් වෙනවා. ඒ නිසා අපලඟට එන පර්යේෂණ කටයුතු සඳහා, උපදේශන කටයුතු සඳහා දරුවෝ නෑ කිව්වට සමහර වෛද්‍යවරු නිර්දේශ කරලා මේ දරුවෝ නෑ. එක්කෝ අරන් හරි හදාගන්න. අපි ළඟට වෙලා කියන බෑ හැමෝම. අරන් හදාගත්ත කියන්නේ අපේ ලේ නෙමෙයිනේ. අපට ගැලපෙන ජාන නෙමෙයිනේ. ලොකු වෙලා පෙම්ම හදලා පෙම්ම කාලා අපේ බෙල්ල කපලා යයිද දන්නේ නැහැ. ඒක ඇත්තකුත් තියෙනවා. හැබැයි එහෙම කියපු බොහෝ අයට අපි පරිශ්‍රණ කරලා බලනකොට අපි දැක්කේ දරුව නැතුව නෙමෙයි, ධාරක සම්පatti වාසනා ගුණය නැතුව නෙමෙයි. අර මුල්ම අවස්ථාවේදී පුංචිම කලල අවස්ථාවේදීම අමනුෂ්‍ය බලවේගය ඇතුල් වෙලා බලපෑම් කරලා අමනුෂ්‍යන්ගේ ආහාර කුඩා දරුවෝ එහෙම නැත්නම් ධාතු ශක්ති ලේ තුවාල වලින් ගලන සැර නේ මලබිලි කපන තැන් වල යන ඕජාව මේවා අමනුෂ්‍ය ආහාර. ඒ නිසා ගෙදරක මිදුලේ කෙර ටිකක්වත් ගහන්න එපා කියලා කියන ඉස්සරහින්. ඇයි? අපට නොපෙනෙන ඔය අදෘශ්‍යමාන ජීව ශක්ති ඒකටත් 1000ක් විතර පොර කරනවා. නීපුතු ටිකක් කපලා දැම්මොත් 1000ක් විතර පොර කරනවා. ඒ නිසා අපි නැති අමනුෂ්‍යව ගෙන්න ගන්නවා. අර පරිශුද්ධතාවයේ නැති කරගත්ත ගමන්. කෙසේ වෙතත් ඔබතුමා අහන මුල්ම ප්‍රශ්නෙට ඔව් වයසක් තියෙනවද? වයසක් නැහැ. දරු ගැබේ ඉඳලම බලපාන්න පුළුවන්. මරණ මොහොතෙත් බලපාන්න පුළුවන්. ඒ අතර කොහොමද බලපාන්න පුළුවන්? පුංචි දරුවන්ට ටිකක් ආවට පස්සේ පොඩි අමුත්තක් තියෙනවා. මොකද්ද? පොඩි දරුවෝ ලොකු එවුන් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. දැන් ප්‍රශ්නයක් ආවේ දැන් ඔබ වහන්සේගේ පිළිතුරත් එක්කම දැන් ගර්භාෂයේ ඉන්න කාලේදී දරුවෙක්ගේ තියෙන චර්යාවන් වෛද්‍යවරු තමයි නිරීක්ෂණය කරන්නේ. හැබැයි දරුවෝ ලෝකෙට බිහි වුණාට පස්සේ සාමාන්‍ය දෛනික චර්යාවන් ටිකක් වෙන පොඩි දරුවා වගේ කිරි බොනවා, පෙරලෙනවා, ඊට පස්සේ දන ගන්නවා, බඩ ගන්නවා, දන ගන්නවා. ඊට පස්සේ තමයි බහ තෝරන්න පටන් ගත්තට පස්සේ තමයි වචන පාවිච්චි කරන්න ගන්නේ. සමාජයේ අම්මා තාත්තා කියන තැන ඉඳලා තවත් බොහෝ දේවල් කතා බහ කරන්න ගන්නේ. දැන් හැබැයි අපි දකිනවා කාලෙන් කාලට ලංකාවේ වෙන්න පුළුවන්, ලෝකෙ විවිධ පළාත්වල වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විශේෂ හැකියාවක් තියෙන අමුතු දේවල් කතා කරන නැත්නම් අපිට නුහුරු භාෂාවක් උදාහරණයක් ගත්තොත් එම් අපි ශ්‍රී ලංකාවේ ඉන්න මේ පුංචි දරුවෙක් හින්දි භාෂාවෙන් කතා කරන වෙන්න පුළුවන්. ඒ පවුලේ හෝ ඇසුරු සමාජයේ කවුරුත් එහෙම හින්දි භාෂාව පාවිච්චි නොකරන වෙන්න පුළුවන්. මම ඒ ප්‍රශ්නේ දිගු කොට ගන්න අපේ හැමතුරුනේ අර පුංචි දරුවෙක්ගේ මේක හඳුනාගන්න දරුවෙක්ගේ සිට වැඩනකොට මම මේ ප්‍රශ්නේට එන්නේ. වැඩනකොට කොහොමද හඳුනාගන්නේ මෙන්න මේ දරුවාට අමනුෂ්‍ය බලපෑමක් තියෙනවද? කතා කරනකින් අල්ලගන්න පුළුවන්ද? නැත්නම් චර්යාවේ හැසිරීමෙන් අල්ලගන්න පුළුවන්ද? කන බොඩ හැටි වලින් අල්ලගන්න පුළුවන්. පුංචි දරුවෙක්ට මේ බලපෑම තියෙනවද කියලා කොහොමද දැන කියාගන්නේ? ගර්භයේදී ඇති වුණොත් ගබ්සා වෙන්න පුළුවන්. ඒක වෙනයි. මේක අපි කතා කළා. ඊළඟට දරුවා බිහි වෙලා අපි සතියයි ගියේ දෙකයි හොඳට හිටියේ. බිහි වෙලා සති දෙකක් විතර ෂෝකයකට මේ අලුත් පරිසරයට යා හුරු වෙලා සීතලට පින්නට අම්මගේ රස්නේට ඔරොත්තු දෙන හැමක් යාට හුරු වෙනවා. හැබැයි වැඩේ කියන්නේ සති දෙක තුන ගියාට පස්සේ මෙන්න දරුවා අඬනවා නලව ගන්න බෑ. සමහර වෙලට ඒ අඬන්නේ මුළු දවස පුරාම නෙමෙයි. හවස 6 ඉඳලා ගොම්මන් වගේ වෙලා වෙනකන් රෑ 9 10 විතර වෙනකන් අඬනවා නලව ගන්න බෑ. සමහර දරුවෝ අඬන්නේ රෑ 12 1 අතර. එකම වෙලාව නිරීක්ෂණය කරාම තියෙනවා. නිකන්
රිදිල්ලක් ඇති වෙලා මොකක් හරි බඩගින්නක් හරි ඇවිල්ලා අඬන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. පරීක්ෂණයක් ලෙස බැලුවාම මේ ළමයා එක දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි දවස් ගණනාවක් එකම විදිහට එකම ඉරියව් වලින් එකම වෙලාවට අඬනවා නම් එතන යමක් සොයන්න දෙයක් රිසර්ච් කරන්න දෙයක් තියෙන බව පේනවා. එහෙම අවස්ථාවල පුංචිම දරුවන්ට උනත් අපි පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරලා ඒක පිරිස් නූලකට වෙන්න පුළුවන් වෙන මොකක් හරි භෞතික වස්තුවකට වෙන්න පුළුවන්. ඒ ගිහිල්ලා කොට්ටේ ළඟින් තිබ්බත් ඕන තරම් දාස් කරන දරුවන්ගේ ඇඬීම් පවා නතර කරලා තියෙනවා. එතකොට අපි වෛද්‍යවරයෙක් නෙමෙයි. හැබැයි අපේ වෛද්‍යවරයා නම් සියලු වෛද්‍යවරයන්ට වඩා බොහොම ඉහළින් ඉන්න තථාගත බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බුද්ධ මොවින් බොහොම කාරුණික හදමඩලකින් දේශනා කොට වදාළ එක පිරිස් සූත්‍රකින් පුළුවන් නම් දවස් ගණනාවක් නවත්තන්න බැරුව අඬන දරුවා නවත්ත ගන්න. එතනම අදෘශ්‍යමාන ක්‍රියාවලියක් සහ ඒ ක්‍රියාවලිය හරණය කිරීමේ ක්‍රමවේදයක් තියෙන බව තේරුම් ගන්න අමාරු නේ. වෙළඳ දැන්වීමක්ද? අලුත් වැඩසටහනක්ද? කොහේ ගියත් හරියන තැනක් හම්බ වුණේ නැද්ද? නැත්නම් තැනක් හොයනවද? ඔබේ කතාව ලක්ෂ ගණන් පිරිසකට නරඹන්න දෙන්න. ඔබේ අදහසට හඬක් දෙන්න අපට පුළුවන්. ඔයාගේ හඬ අපේ වේදිකාවේ. දැන්ම අපට කතා කරන්න. 0.72 TV සිහනද. මගේ ප්‍රශ්න ඊළඟ කොටසට ගියොත් එහෙම. දරුවෙක් බහතෝරන තැන ඉඳලා අර අම්මල තාත්තල ඇසුරු සමාජයේ භාවිත කරන වචන වලින් පිට වචන උදාහරණයක් කිව්වෙ හින්දි භාෂාව කතා කරන සිංහල ගමේ හැදෙන දරුවෙක්. එහෙම වෙන්නේ කොහොමද? ඔව් දැන් ඔබතුමා එහෙම කියනකොටම මට මේ ළඟදිම කරපු පරිශ්‍රණයක් මතක් වෙනවා නංගන් පළාත කියන්නේ මම කියන්නේ කොළඹිට්ටයත් අදාසන ප්‍රදේශයක කියලා. මේ දරුවා ඇත්තට එයා දරුවකට අවුරුදු 9ක් 10ක් විතර ඇති. පොඩි දුවෙක් හරි ලස්සනයි හුරුබුටි. ඒ දුව එක පාටම වෙනස් වුණා. මාසයක් දෙකක් විතර මුළු ගෙදර පාලනය තමන්ගේ අතට ගත්තා. එයා කියන විදිහට කට්ටිය උයන්න ඕන. එයා කියන විදිහට නිදන්න ඕන. එයා කියන විදිහට බුදුපාන තියන්න ඕන. එයා කතා කරන්නේ මහම් මිනිස්සෙක් කතා කරනවා වගේ වැඩිහිටි ඉහළ කෙනෙක් කතා කට සැරයි, දඩුවම් සහිතයි, පොලේ ගෙහිම් සහිතයි, බිය කිරීම සහිතයි, ආඥාදායකයි. අම්මා පවා බය වෙලා අම්මට කතා කරන්නේ නාමලි එනවා මෙහෙ. මේ සාමාන්‍යයෙන් ඉන්නකොට එහෙම කතා කරන්නේ අම්මට එහෙමයි 100ට 9 කියලා කතා කරන්නේ. එතකොට අමුතුම හැසිරීමක්. මේ ළමයා අපි පරීක්ෂා කළා, අපි ප්‍රතිකර්මයකුත් කළා. ඒකෙන් ඒ ළමයා ගොඩගත්තා. බුදුමේ කියන්නේ ඉංග්‍රීසි නොදන්න දරුවා එතන බලවේග 3ක් එකතු වෙලා තුනම මේකට. ඉංග්‍රීසි නොදන්න දරුවා එක්කෙනේ මැද එක්කෙනාට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරනවා. මුලින් මම සිංහලෙන් කතා කරාම කතා කළේ නේ. මං ඇහුවා. පස්සේ කියනකොට කිව්වා ලැන්ග්වේජ් ප්‍රොබ්ලම් කිව්වා. කතා කරන්න අකමැති නෙමෙයි ලැන්ග්වේජ් ප්‍රොබ්ලම්. ඊපස් මම ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කීපයක් කිව්වා. ඊවට ලස්සනට උත්තර දුන්නා. අනිත් දෙන්න සිංහලෙන් කතා කළා. තුන් දෙනාම අපේ පිරිත් නූලකට එන්න කැමති වුණා. ඉතින් මට අවශ්‍ය වෙන්නේ අදෘශ්‍යමාන බලවේග, අමනුෂ්‍ය චරණය, අමනුෂ්‍ය විපරීතතා නැත්තම් හින්දි එතෙන්දි කියන්න ඕන හින්දි කතාව. හින්දි එනුත් ඒ ඇඟට ආපු අම්ම කෙනෙකුට කතා කරන්න පුළුවන්. එකම අම්මා තමයි හින්දි සහ ඉංග්‍රීසි තමයි පුළුවන්. සිංහල බෑ. සිංහල රටේ ඉපදිලා. මොකද එයා හැදිලා තියෙන ඉන්දියාව පැත්තේ. ඉගෙනගෙන තින්නේ එහි ඉන්ටර්නැෂනල් මොකක් හරි ස්කූලයක වෙන්න ඕන. හින්දියට තමයි කැමති. හින්දි පුළුවන්, ඉංග්‍රීසි පුළුවන්. සිංහල රටේ සිංහල බෑ. ඒකට හේතුව ඉන්දියාවේ ඉඳලා තියෙන්නේ. මොකක් හරි සම්බන්ධතාවයකට මෙහි ආපහු ආගමනය කරලා හින්දි බැරි හරි දරුවා අවුරුදු 9 පට ගාලා හින්දියෙන් කතා කරනවා. සිංහල මීඩියම් එකට ගන්න මේ ළමයා මේ ඉංග්‍රීසි භාෂාවෙන් බොහොම චතුර ලෙස කතා කරන්න ගත්තා. මේ වගේ පරිශ්‍රණ අත්දැකීම් එක්ක අපට කරුණ විශ්වාස කරන්න සෑහෙන ප්‍රමාණයක් තියෙන අදෘශ්‍යමාන ලෝකයක් ඇත. අදෘශ්‍යමාන බලපෑම් පොඩි වුණත්, බාල වුණත්, මහල වුණත්, තරුණ වුණත් ඕනම වෙලාවක ඕනම ස්වරූපයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් සහ අදාළ පුද්ගලයාගේ චරණය විපරීත කරන්න පුළුවන් කියන කාරණයක්, ලෙඩ කරන්න පුළුවන් කියන කාරණයක් ගෙදර පාලනය වුණත්, ස්ථානයක, කඩයක, පාසලක ඕනම තැනක වුණත් පරිපාලනයට උනස් සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් කියලා කියන්න ඕනේ.
දැන් ඔබ වහන්සේ සඳහන් කළා එක්තරා පරිශ්‍රණ උදාහරණයක් ගත්තා මේ භාෂා කීපයකින් පුළුවන් කියලා. මේ කතා කරන අත්දැකීම් ලැබුණා කියලා. හැබැයි දැන් අපි අහලා තියෙන්නේ සාමාන්‍ය භාවිතාවේදී කියනවා මළගිය ඥාති කෙනෙක් තමයි මේ කෙනාට බලපෑම් කරන්නේ කියලා කියනවා. එතකොට එහෙමනම් මළගිය ඥාති කෙනෙක් මේ ලංකාවේ ඉන්න කෙනා ගියා ඉන්දියාවේ ඉන්න පුළුවන්ද? වෙනත් බටහිර රටක ඉන්න පුළුවන්ද? එහෙම ඥාතීන් නොවන කෙනෙක් වෙන්න පුළුවන්ද? එහෙම බලපෑම් කරන්න ඉන්න පුළුවන් ශරීරයක. ඥාතීන් නොවන අය එන්නත් පුළුවන් එවන්නත් පුළුවන්. සමහර අය එහෙමනේ. මේ ළඟදී වෛද්‍ය දුවක් හම්බුණා. ඒත් නම කියන්නේ ඒ මේ ළඟ පරිශ්‍රණය මට මතක් වෙනවා. ඔය ලියලත් නෑ මේ පළවෙනි වතාවට ඒක කියන්නේ. මේ වෛද්‍ය දුවක් වෛද්‍ය විද්‍යාලයේ මේ කොළඹ අවසාන වසර. එයා සාමාන්‍ය පෙළට ඒ 9ක්ද කොහේ අරගෙන. උසස් පෙළටත් ඒ 3ක්ද කොහේ අරගෙන. මේ පළවෙනි අවුරුද්ද 2-3 හොඳ ඉහළම රිසල්ට්ස් වෛද්‍ය විද්‍යාලයේ. හැබැයි දැන් මේ 4 වෙනි අවුරුද්දෙත් කොටසක් කළ අන්තිම සෙමස්ටර් ටිකේ පේපර් පේල් වෙනවා. ලියා ගන්න බෑ. ඔළුව ගැක්කුම හැදෙනවා. ගෙදරින් යන්න හිතෙන්නේ නැහැ. දැන් ට්‍රේනින් නේ. රෝහලක ට්‍රේනින්. ඔව්. මේ ඔන්න මෙන්න ડોක්ටර් කෙනෙක්. දැන් බෑ කියලා හිතනවා. ඒ අම්මලා කතා කරලා කිව්වා හාමුදුරනේ හරි වැඩි. අපේ දුව වෛද්‍යවරියක් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. දැන් බෑයි කියනවා. දැන් කම්මැලි කියන්නේ එයා ෆේල් වෙනවා. එයාට බෑ කියලා හැඟීමක් ඇති වෙලා. මොකද්ද මේකට කරන්න පුළුවන්? වෛද්‍යවරුම උගන්වන ගුරුවරුම බෙහෙත් දීලා. ඒක සුව නැහැ. මනෝමය ලෙඩක් හැටියට දැන් පිස්සු බෙහෙත් දෙන්න කිට්ටුයි මෙයාට. අමතක වීම අරවා මේවා. දැන් එතකොට මේ මනසට ආවට ගියාට මානසික ලෙඩ නැතුව මානසික බෙහෙත් දුන්නොත් පිස්සන් නොවන අය පිස්සන් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් අපි අත්දැකලා තියෙනවා. මොකද මානසික බෙහෙත් දෙන එක හොඳ දෙයක් නෙමෙයිනේ. මොලේ විපරීත බවක් කියලා හිතලා ඒ විපරීත බව කන්ට්‍රෝල් කරන්න මොලේ වෙනස් කරන මනස වෙනස් කරන වැඩක් බෙහෙත් වලින් කරන්නේ. එහෙම ඇති කෙනෙකුට නම් කමක් නැහැ. එයාගේ හැසිරීම චරණී ගෙදර අයට හරි මේ ආශ්‍රය කරන හැට කරදරයක් නොවෙන්න එයා පාලනය කිරීම. නමුත් අපි හිතමු එහෙම නොවෙන අදෘශ්‍යමාන බලවේගයක් අරගෙන කරන විපරීත චර්යාවන්ට ඒවට පිස්සන්ට දෙන බෙහෙත් දුන්නොත් මොකක් වේද කියලා හිතා ගන්න ගොඩක් වරදින්න පුළුවන්. ඒක කොහොම හරි අර වෛද්‍ය දුව ආවා. පේන්න තියෙන කම්මැලිකම, බෑ කියන ගතිය. ෆේල් වෙනවා. වෛද්‍ය විද්‍යාලයට යන්න බෑ කියලා. ධර්මශාලාවටම අරගෙන ගිහිල්ලා පන්සිල් දීලා අපි ටිකක් ශබ්ද ධ්වනිය, අර්ථ ධ්වනිය, ගුණ ධ්වනිය, ධර්ම ධ්වනිය මත්තු වෙන්න පිරිත් ටිකක් සජ්ජායනා කළා. මොකද එයාගේ ස්වરૂපය දැක්කම වෙලාවත් බැලුවා, උපන් වෙලාවත්, තත්කාලයක් බැලුවා, දැන් ග්‍රහ ගෝචරයක් බැලුවා, යන දසාවක් බැලුවා, අනුදසා, විදසා, සූක්ෂම දසා, ප්‍රාණ දසාවටත් ගිහිල්ලා බැලුවා. මට තේරුණේ මුලින්ම ග්‍රහගුණ විඥානය අනුවත් මෙයාගේ ඇඟ වටේ ඇඟක් ඇති බව. පේන මුත් හෙල්ලිලි කෑ ගහලින්නේ නැහැ. ඒක තියෙනවා නම් මතු කරගන්න අදහසින් තමයි අපි පිරිත් දේශනා කරේ. එහෙම පිරිත් දේශනා කරගෙන යනකොට මුලින් පිරිත් නූලත් එක්කම හෙල්ලෙන්න ගත්තා. ඊට පස්සේ බෙල්ල වනන්න ගත්තා. ඊට පස්සේ නිකන් හූ පොඩියට පටන් ගන්න ලොකු හූවකටපත් වුණා. දිග්ගටම හූ කියන. හැබැයි පිරිත් නූල අල්ලගෙන. අපි ඉස්සරහා අන්තිමේදී කෑ ගහගෙන දඟලන්න පටන් ගත්තා. බෑ යන්න බෑ බොලව් යන්න බෑ බොලව්. ඔන්න දෙක පිස්සු මතු වෙන හැටි පිරිත් කියනකොට මතු වුණා. අපි කොහොම හරි ඇත්ත එක කතා කළා. බෑමයි කිව්වට අපේ තිච්ච පුංචි හඬත් භාවිතා කරලා කොහොම හරි අපි කියන්නේ මේ අඩංගු කරගත්තා. පිරිත් නූලකට. ඊට පස්සේ දුව අර කඩා වැටිච්ච කොණ්ඩේ විසිරිච්ච කොණ්ඩෙත් ගැට ගහගෙන අපි හාමුදුරුවනේ කියලා හරි සැහැල්ලුයිනි මට කියලා දන්න ගහලා වැඳ කකුල් දෙක අල්ලලා. මම ගා මෙච්චර වෙලා මොනවද කිව්වේ මොනවද කරේ? අයිව දන්නේ. මොකද කොහෙද හිටියේ? මං හිතන්නේ හාමුදුරුවන්ට ටිකක් නිින්ද ගියයි කියලා. එයා දන්නේ නිින්ද ගියා කියලා. අපිට තේරුනේ පෙරලගෙන කෑ ගහගෙන හූ ගියාගෙන පිරිත් අහන්න බැරුව ඉන්න කෙනා. චරිත දෙකක්. මේ මොනවද ක්‍රියාත්මක වෙන්නේ? අදෘශ්‍යමාන බලවේග නැද්ද? ඇද්ද කියන එකට මේකත් හොඳ උදාහරණයක්. යන්න බැරි දුව ඊට පස්සේ උදේම දිව්‍ය හාමුදුරුවන්ට පරක්කු වෙලා දවස් ගණනාවක් ගෙදරලු වැඩ ගොඩක් පහුවෙලා මං හෙට උදේම යන්නද පිරිත් කිව්ව නිසා කමක් නැද්ද? ඊට පස්සේ උදේම එයා වෛද්‍ය විද්‍යාලයට ගියා. අද දවසේ එයා පුහුණු කටයුතු හෝ අරෝහල් කටයුතු වල යෙදලා ඉන්නවා. ඉතින් බලන්න අදෘශ්‍ය බලවේග, අදෘශ්‍යමාන බලවේග බලපෑම් කරන්නේ නිකම් පොල්ලතු පැල්තන් නෙමේ.
වෛද්‍යවරයාටත් රෝහලට පවා බලපෑම් කරන බව කියනවා. දැන් ඔබ වහන්සේ ගෙනාපු උදාහරණයත් එක්ක මට තව ප්‍රශ්නයක් මතුණා. ඒ තමයි දැන් ඔබ වහන්සේ සඳහන් කළා ඒ උදාහරණෙදිත් ඒ වෛද්‍ය ශිෂ්‍යයාවගේ චර්යාවන් එක්ක තමයි හඳුනා ගන්න පුළුවන් උනේ අමනුෂ්‍ය බලපෑමක් තියෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ප්‍රතිකර්මය තමයි ඔබ වහන්සේලා කළ යුත්තේ කියලා. හැබැයි ඇත්තටම අමනුෂ්‍ය බලපෑමක් තියෙන පුජ්‍යලයකට කිසිදු වෙනස්කමක් දැනෙන්නේ නැතිව ඇඟ ඇතුලේ අභ්‍යන්තරික විවිධ හානි කරමින් මේ අමනුෂ්‍ය බලවේගයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එළියට පෙන්වන්නේ නැහැ මොනවා. හැබැයි මනුස්සයව ඇතුලෙන් විනාශ කරනවා. අර වේය වගේ ඇතුළේ ටික කාලා එළියේ පිටපොත්ත ටික හොඳට පේන. එහෙම වෙන්න බැරිද? එහෙම අමනුෂ්‍ය බලපෑම් විය හැකිද? එහෙම වෙලා තියෙන උදාහරණ තියෙනවා සාක්ෂි තිබෙනවා. ඕන තරම් තියෙන කාරණේ හොඳයි මතු කරපු එක. සමහර අමනුෂ්‍ය බලපෑම් හොල්ලන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ, දඟලන්නේ නැහැ. සාමාන්‍ය විදිහට හොඳට කතා කරලා ඉන්නවා. හැබැයි අවුරුදු ගණන් නාවක්කේ ඇඟ අල්ලගෙන අන්තර්ග්‍රහණය වෙලා ඉන්න යාගේ ගේ හදාගෙන ඉවරයි අර මනුස්ස ගේ හෝ නැත්නම් කය ඇතුලේ. එහෙම ඉඳීම අරට වඩා සංකීර්ණයි. ඒට වඩා භයානකයි. අරක අඳුර ගන්න පුළුවන්. දැන් අර දුවාවට පස්සේ වෛද්‍ය දුව මම මුලින් දැක්කේ යාගේ හෙල්ලිලි කෑ ගැහිලි නෙමෙයි. එක දෙයක් පරීක්ෂා කරගන්න දැන් හිතන්නකෝ වාහනයක එන්ජින් එකක් ගැලුවේ කියලා. කටරඬුවම තියලා හරියන්නේ නැහනේ. සමහර බාස්ලා එහෙමත් වැඩ කරනවා. කටරඬුවම විතරයි තියෙන්නේ. අන්තිමට ගෑලි බෑලි ටික බොනට් එක අරලා වැඩි හයි කරලා එවනවා. ගලවනකොට ගොඩක් තිබුණා. හයි කරලා එවනකොට වැඩියෙන් දින මොනිටු භාගයක් විතර. එහෙම හරියන්නේ නැහැ. එතකොට එකම දෙයක් පරීක්ෂා කරන්න ආම්පන්න ක්‍රමවේද ගොඩක් තියෙනවා. හොඳයි. මම ඒ දුව දෙකක් නේ. එයාගේ ඒ මුල් කේන්දරේ බැලුවා. තත්කාල කේන්දරේ බැලුවා. එයාගේ හැසිරීම මුලින් ලොකුවට පෙනුන්නේ අමුත්තක්. හැබැයි අර අම්මලා තාත්තලා මෙයාගේ මේ ස්වභාවය කියන නිසා එච්චර හොඳට හිටපු කෙනාට මෙහෙම උණේයි කියලා අහන නිසා දැන් බැරි වෙන්නේ නැති කියන නිසා මම පරීක්ෂා කළා. ඒකෙන් බැලුවාම මට තේරුණේ ඒ ග්‍රහ ගුණ විඥානීය දසානුදසා විදසා ත්‍රිදසා ප්‍රාණ දසා වලට අනුව නෑ මොකක් හරි තියෙන්න ඕන. පෙරත භාවිතා කළා. ඒ දෙකම භාවිතා කරලා තිබිච්ච දේ අයින් කළා. ඇයසුව පස්සාවන්ට පිටපත් වුණා. මේකෙන් බේදවා අපට එකම ක්‍රමයක් නොව විවිධ ක්‍රම තියෙනවා අඳුරා ගන්න සහ ඔබතුමා අහපු කාරණේ නිශ්ශබ්දව කිසි දෙයක් එළියෙන් දැකලා ලිපෙන්නේ නැතුව කාලයක් ඉඳගෙන අන්තිමටම කැන්සර් එකම මේ යනකම් දන්නේ මේ අපේ බාප්පා තමයි කැන්සර් එක හැදිලා මැරිච්ච මේ ඇඟ ඇතුලේ හිටියේ මෙයාටත් කැන්සර් එක දුන්නේ කියලා. එහෙම සිද්ධි අධ්‍යයන ගොඩක් කොහොමද හඳුනගන්නේ එහෙම බලපෑමක් මට එල්ල වෙලා තියෙනවද? ඒකෙන් වෙන්න පුළුවන් බලපෑම කොහොමද පුජ්‍යලයක් හඳුනගන්න ක්‍රමයක් තියෙන සාමාන්‍ය ගෙදරක ගත්තොත් එහෙම ඇත්තටම ගොඩක් විට දකින්නේ කපටි නැති අමනුෂ්‍යයාට පස්සේ දුම්මල ගහලා තොইল කරලා හිර කරලා බෝතල් වලින් පැරලා නාපු අමනුෂ්‍යෙක් නම් ඒ අත්දැකීම් නැත්තම් එයා කපටි නෑ ඇත්තට. එහෙම අත්දැකීම් තියෙන කෙනා හොල්ලන්නේ නෑ. අහනකොට මොකක් හරි දුවට බලපෑමක් තියෙනවද කියලා බෑන්නම් නෑ කියලා උත්තර දෙන්නේ යකා. දුවගේ හඬ අරගෙන උත්තරේ දීලා තියෙන ඔක්කොටම ඉස්සලා යකා. එහෙමනේ ප්‍රතිකර්මයක් කරන්නේ නේ අම්මේ මට ඇති දෙයක් නෑ කියලා උත්තර දෙන්නේ යකා. ඔක යකින්නේ. එහෙම තියෙනවා. ඇත්තට සාමාන්‍යයෙන් කපටි නැති යක්කු භූතයෝ ප්‍රේතෝ ඇඟේ ඉන්නකොට මේ කිසිම හේතුවක් නැතුව පටපට ගා නියපොතු කන්න පටන් ගන්නවා. නියපොතු කන්න පටන් ගන්නවා. එයාගේ තියෙන පැහැපත් ගතිය නැති වෙන්න පටන් ගන්නවා. කරන වැඩ වරදින්න පටන් ගන්නවා. හැදෙන්න ලෙඩ වෛද්‍ය විද්‍යාත්මක සොයාගන්න බැරුව යනවා. බෙහෙත් අල්ලන්නේ නැතුව යනවා. ගොඩාක් විපරීත ලක්ෂණ ඇති වෙනවා. සමහර වෙලාවට රාත්‍රියට ගැස්සෙන්න පුළුවන්. භයානක හීන දකින්න පුළුවන්. හීනෙන් ඇවිදින්න පුළුවන්. නොකල යුතු චර්යා පද්ධති පෙන්වන්න පටන් ගන්නවා. කාමරේ වහගෙන දොර අරින්නේ නැතුව, අත්තු ගානේ නැතුව, දත් ටික මදින්න නැතුව, ඇඳන් ඉන්න රෙදි තවත් දෙක තුන ඇඳගෙන අපි කියන්නේ නිකම් ප්‍රේතෙක් වගේ මිනිස්සු පිරිසුදු වෙන්නේ නැද්ද කියලානේ. ඒ කියන වගේ කියලා කියන්නේ අපිට ටිකක් එහෙම ජන විඥානය තුල අත්දැකීමක් තියෙනවා. එහෙම ගත්තොත් එහෙම චර්යාවේ සෑහෙන වෙනසක් ඇති වෙන්න පුළුවන්. එවන් ගෙවල් වල ගොඩක් පරිහානී ලක්ෂණ හැම පැත්තෙම ආර්ථිකයෙන්ද සෞඛ්‍යයෙන්ද ධනෙන්ද පිරිසෙන්ද බලයෙන්ද හැම පැත්තෙම ලොකු නායෑමක් ඇති වෙන්න පුළුවන්. පුංචි දරුවාගේ සිට වයසක මහලු පුජ්‍යලයා දක්වා මේ අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව ඔබ වහන්සේ උදාහරණ සහ මේ පරිේශන සාක්ෂි සහිතව සඳහන් කළේ. මේ වගේ බලපෑමක් වුණොත් එහෙම අපි ඒවායින් කොහොමද මිදෙන්නේ? ධර්මානුකූලව කොහොමද ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්නේ? අමනුෂ්‍ය ග්‍රහණයකින් මිදෙන්න ආකාර ගොඩක් තියෙනවා. පැරණි ගොඩක්ම ජනප්‍රිය තොইল කර්මාන්තය.
බෙරක් ගහලා, කෙසල් ගස් පෙරල්ලා, ගොම්වල දුම්මල ගහලා, පුච්චලා, පහර දීලා, හතුම්මන් හන්දි වල කප්පලා, ගඟේ භාගයක් බැහැලා කපලා, කුකුල් බිලි, එහෙම නැත්නම් සොහොන, සුසානේ, මිනි ඔලු, හරක් කොළු මේ වගේ විවිධ දේවල් භාවිතා කරලා කරන දේවල් තියෙනවා. හැබැයි මේ ශාස්ත්‍ර මම ඒවට පහර ගහන්නේ නැහැ. හැබැයි අපේ අත්දැකීම අනුව අපි ඒව කිසි දෙයක් නැහැ. බිල්ලි නැහැ, බෙර නැහැ, ගොක්කල නැහැ. ඒව කිසි විප්‍රකාර දේවල් නැතුව බුදුහඬ බුදු පිරිත බුදු ගුණය දහම් ගුණය සංඝ ගුණය මුල් කරලා පිරිතම විශ්වයේ පහළ වුණ මහා සෙත් කවිය භාවිත කරලා අපි කරන දෙයක් කරන්නේ ධර්මයට අනුකූලවයි. ඒ එහා දේවල් තියෙන්න පුළුවන්. අද කාලේ වුණාට නමට කරන අය තමයි තොইল කරන අය ගොඩක් ඉන්නේ. තාත්තා කලාලු, සීයා කලාලු, පරම්පරා නාමයට කරනවා. හරියන්නේ නෑ ගොඩක් වෙලාවට. බොහෝම කලාතුරකින් තමයි එහෙම දක්ෂයෙක් අපිට හමු වෙලා තියෙන්නේ. මොකද අපි පරිශ්‍රණාත්මක කවුරු හරි දක්ෂයෙක් කිව්වොත් සොයාගෙන යනවා. පරීක්ෂා කරනවා. නිරීක්ෂණය කරනවා. ඒ නිසා අපිට හම්බෙලා තින්නේ ගොඩක් අය කටින් කරන අය හිටියට ඇත්තටම වැඩකාරයෝ ඇත්තෙම නෑ. දැන් Tamanගේ ජීවිතේට අමනුෂ්‍ය බලපෑමක් එන්න තියෙනවද? අපිට ඒක කල්තියා හිතා ගන්න බෑ. හැබැයි අපි මේවායින් ආරක්ෂා වෙන්න පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට කළ හැකි දේ මොකක්ද කියලාද වහන්සේගේ දේශනාව? කෙනෙක් ඇත්තටම බුදු ගුණ භාවනා අපිට චතුරාර්යක භාවනා තියෙන බුද්ධානුසුති මෙත්තාච අසුභම් මරණස්සති. මේ භාවනා හතර වඩනවා නම් ඒිනුත් ලේසියෙන්ම කරන්න පුළුවන් එක මෛත්‍රී භාවනාව. මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති නාස්ස අග්ගිවා විසංවා සත්තං. මේ ලිස්ට් එකක් කියලා තියෙනවා. ප්‍රධානම කාරණයක් අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදෙන්න හොඳම දිව්‍ය ඖෂධයක් වගේ මෛත්‍රිය. සත්‍ය කියන සූත්‍රයේදී සංයුත්ත නිකාය බුදුහාරු පෙන්නනවා. මෛත්‍රිය වඩන කෙනෙකුට අමනුෂ්‍යෙක් යම්කිසි ප්‍රහාරයක් බාධාවක් කරනවා නම් ඒක හරියට මේ වගේලු. කොයි වගේද? දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අරගෙන ඒක අත් දෙකෙන් අල්ලලා දෙපැත්ත කැපෙන ආයුධයක් ඉතා තියුණු ආයුධ දෙකට නමන්න උත්සාහ කරනවා වගේලු. මොකද වෙන්නේ? නමන්න හදන කෙනාගේ අත කැපිලා ලේ ගලනවා. අන්න ඒ වගේ අමනුෂ්‍යෙක් මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට කරදර කරනවා නම් වඩන කෙනාට නෙමේ නැත්තම් බලපෑම කරන්න යන කෙනාට නෙමේ බලපෑම කරන අමනුෂ්‍යයට රත් දෙක කැපිලා ලේ යනවා වගේ මහා විපත්තියකටපත් වෙනවා කියලා සංයුත්ත නිකායේ සත්‍ය සූත්‍රයේ තියෙන නිසා අමනුෂ්‍ය දෝෂයක් තිබුණා නැතත් මෛත්‍රිය හොඳයිනේ සුරේෂ් මහත්තයෝ. අනිවාර්යයෙන් අපි ඔබට ආරාධනා කරනවා සිහින නරඹන අයටත් උදේ හවස පොඩ්ඩක් හරි මෛත්‍රී භාවනාව කරන්න. ඒක දිව්‍ය ඖෂධයක් ජීවිත ආරක්ෂාවක් කියලා කියන්න කැමතියි. මාළඹේ අරංගල ශ්‍රී ශෛලරාමාධිපති බෞද්ධ දර්ශනීය සංස්කෘත සහ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගුවන්විදුලි සහ රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන් වහන්සේගේ දේශනාව වුණේ උන්වහන්සේගේ අධ්‍යක්ෂින් ඒ පරිශ්‍රණ මේ සමස්තය තුළින් අද දවසේදී ඔබේ ජීවිතවලට වඩාත් ගුණවත් හරවත් බොහෝ දේවල් ලබා දෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ වගේම මේ කතා කරපු කරුණු අන් අය අතරේ බෙදා හරින්න මේ වැඩසටහන ෂෙයා කරන්න ඔබට තියෙන ප්‍රශ්න යටින් පහලින් කමෙන්ට් කරගෙන යන්න ඒවත් අපි ඉදිරි වැඩසටහන් වලදී පිළිතුරු ලබා දෙන්න අපේ ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගෙන මේ බලාපොරොත්තුවක් තියෙන වගේ මතක් කරමින් ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අයිබෝවන් කියලා අද දවසේ වැඩසටහනෙන් සමුගන්නවා. වෙළඳ දැන්වීමක්ද? අලුත් වැඩසටහනක්ද? කොහේ ගියත් හරියන තැනක් හම්බ වුණේ නැද්ද? නැත්නම් තැනක් හොයනවද? ඔබේ කතාව ලක්ෂ ගණන් පිරිසකට නරඹන්න දෙන්න. ඔබේ අදහසට හඬක් දෙන්න අපට පුළුවන්. ඔයාගේ හඬ අපේ වේදිකාවේ. දැන්ම අපට කතා කරන්න. 0.7 5 2 7 1 1 3 1 1 TV සිහනද